කකුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා ඉරිද පොළ කියන්නේ. බලන්නකො අයවැයක් කියනකොට මුන් බුදියෙන්න තියෙන්නේ විපක්ෂ නායකතුමා මම දන්න එකට කෙලින් ඉන්න බව. දූෂිතයන් එක්ක එකතු වෙන්නේ නැහැ. Madhua memes. ඒ කියන්නේ තුන් වේල එක වේලට කනවා. ඒතකොට ලස්සන ජීවිතේ හම්බ වෙනවා. අමාරු තැන් වෙන ආණ්ඩුවට අවුරුදු 5යි කියලා. මොන පහද? පේනවනේ අපිට වෙච්ච දේ. මෙන්න රෑබුදියන් උදේ නැගිටින ආණ්ඩුව නෑ. දැන් එකතු වෙන්නත් කතා කරනවා. නේ විපක්ෂ නායකතුමා මම දන්න එකට කෙලින් ඉන්න බව. දූෂිතයන් එක්ක එකතු වෙන්නේ නැහැ. එතුමා දූෂිතයන් දිහා බලන්නෙත් නැහැ. හරිද? මම විශ්වාසවන්ත වෙන එතුමාට. දයාසිරි මන්ත්‍රීතුමා ඉතින් ඕන පැත්තකට නේ. ඕන පැත්තක්. හරිද? කොහෙද සරුංගලේ හමන්නේ? නවම්බර් 21 ඒකපතිට පක්ෂේ රැලි යන්නේ නැද්ද? මම එහෙම එකක් දන්නේ නැහැ. මට ආරාධනයකුත් නැහැ. අපේ පක්ෂෙත් අරපුද. ඉතින් ඒක නිසා මට ඔය නඩු කියන්න වට හැප්පෙන්න බෑ. ඒකේ මට එහෙම ආර්ථිකයකුත් නැහැ නඩු කියන්න. ඔබතුමාගේ අලුත් ගෙදර කොහොමද? බොහොම හොඳයි. මං හරි තෘප්තිමත්ව ඉන්නවා. Nice. කෝටි 100ක මුදල් අභාවිතා චෝදනාවට බැසිල් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනය. 21ක වැඩේ ටිකක් කලින් ගන්න වෙයි. 18 19ට වගේ. බජට් එක විතරක් නෙමෙයි මුළු ආණ්ඩුවම අපිට අභියෝගයක් නෙමෙයි. ඉතින් දැන් මේ යන විදිහට අනුවට ඊළඟ බජට් එක ඉදිරිපත් කරගන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳවත් සැකයක් ගැටලුවක් තියෙනවා. ඕකේ. නාම රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකලාපය තුලින් අපිට දැකලා තියෙන දකින්නවද බොහෝ පරිණතයි. මේ රට මෙහෙවන්න පුළුවන් නායකයෙක් කියලා අපි දකින්නවා. අපි විතරක් නෙමෙයි ගමේ අය දකින්නවා. ගමේ අය කියනවා ඊළඟ ජනාධිපති නාමල් කියලා ඡන්ද නුදුන්න අය. අම්මගේ රෙද්ද මේ මොහොත වෙන විට ජනතාවගේ ජන ජීවිත හෙම්පිටින් විනාශ වෙලා මේ රජය අපෝසත් වෙලා තිබෙනවා. නීතියේ ආධිපත්‍යයේ රටේ ක්‍රියාත්මක. අද රටේ තියෙන කැලෑ නීතිය. කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, පාතාලකාරයෝ, මිනි මරුවෝ, ඝාතකයෝ අද සමාජය උදුරාගෙන හම. True. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි දන්නවා මේ රටේ පාතාලයට සහ මත්ද්‍රව්‍යයට එරෙහිව විශාල සටනක් සිදු කරපු කාලයක්. වැනියං කළු වැය ණය බදු හරිම වැඩක් නේ වෙලා තියෙන්නේ. කකුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. මේ කකුසි කියලා කියන්න පුළුවන් ද පාර්ලිමේන්තුව ඇතුලේ? මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. දැන් කකුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා ඉරිද පොළ කියන්නේද? කුරුණෑගල හිටපු නගරාධිපති මහනගර සභාවේ ඉඩමක් බිරියගේ නමට බද්දටගෙන සුවිසල් නිවසක් ඉදි කරලා අයියෝ සිම්පල් නෙමේ. එයා එහෙම කරලා අර ජොන්ස්ටන් කිව්වේ මයිලකටවත් අත තියන් දෙන්නේ නැහැ කියන එයාද? රාජ සභා මණ්ඩපයේ ඩෝසර කරා කිව්ව කෙනා මයිලකටවත් අත තියන දෙන්නේ නැහැ කිව්ව කෙනා. ඒගොල්ලෝ ඉතින් ගෙදර ඇව්වේ ඒක තමයි. ඕගොල්ලෝ පුටුවට ගෙනාවේ මේව හොයන්න තමයි. ඕගොල්ලෝ පුටුවට ආපු හේතුව දන්නේ නැහැ. අරගොල්ලෝ ගෙදර යව්ව හේතුව දන්නේ. ඒ නිසා දෙගොල්ලොම මම් මුලාවලා එහෙ යනවා මෙහෙ යනවා. Emotional damage. විපක්ෂ නායකතුමාලා එළියට ඇවිල්ලා කතා කරා. ඇතුලේ කට්ටිය ඔක්කොම අයිස් ගැහුවා වගේ ඔක්කොමලා බුදි. අයිස් ගහලාද, එතනොල් ගහලාද, මොනවා හරි බීලාද අර අර්චුනා නම් හොඳට හොඳාකාර නිදාගෙන හිටියේ. බලන්නකො අයවැයක් කියනකොට මුන් බුදියෙන්න තියෙන්නේ රටේ ජනතාව ඡන්දය දීලා බලයට යව්වේ නිදියෙන්නද? මට මතකයි දයාසිරි ඇමතුමා දරන කාලේ සීමා නීරණ වාර්තාව ඉදිරිපත් කරේ පළාත් පාලන ඇමති ෆයිසා මුස්තාපා. ඉන්නවද? ලංකාවේ පළවෙනි වතාවට සීමා නීරණ වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිවරයා ඒකට විරුද්ධව අත ඉස්සුවා. හැබැයි හැම ආණ්ඩුවක්ම කුඩා ව්‍යවසායකයා හැමදෙස්සෙම ආරක්ෂා වෙන විදිහට තමයි ඒ වැට් එකේ ත්‍රෙෂෝල්ඩ් එක ඒ මට්ටම තියාගෙන හිටියේ. දැන් මේගොල්ලෝ ගෙනල්ලා ගැහුවා දුප්පත් පවිනියට ගැහුවේ. දැන් මගේ රොටි ව්‍යවසායකයෝ ඔක්කොටම ගෙවන්න යනවා වැට්. Stop it.
Get some help. මාලිමාවට නෙමෙයි මොකට සම්බන්ධ වුණත් වැරදි කරපු මිනිහා හිරේ යන්න ඕනේ එච්චරයි. True. මේක සම්පූර්ණයෙන්ම කිසිම තාත්විකත්වයක් නැති කිසිම පදනමක් නැති ජනතාව රැවැට්වීම සඳහා ඉදිරිපත් කරපු අයවැයක් හැටියට තමයි පේන්න තියෙන්නේ. මේ අයවැය තුළ අපේ ක්‍රමවේදය ඒගොල්ලෝ වගේ අරගෙන යනවා. අපේ කලිසම අපේ කියන්නේ නැතුව ඒගොල්ලෝ ඇඳලා ගියා. ආණ්ඩේ මොකද්ද බලාපොරොත්තුව? ණය පෙන්නලා අයවැය පොඩ්ඩක් පෙන්නුවානේ. ඊයේත් පෙන්නුවා පොඩ්ඩක් ණය. වැඩ නෑ. පෙනේ පමණයි. Emotional damage. Facebook එකේ තියෙන සමගි ජන බලවේගයේ නායකයා ඉන්දියාවට ගිහිල්ලා ප්‍රකාශයක් කරලා තියෙනවා. එයා කියලා තියෙනවා එයා මැදිහත් වෙනවා කියලා ඉන්දියාවයි චීනයයි අතර තියෙන විරසකය ඉවර කරන්න. මේ විරසකය ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් බෑ ඇමරිකාවේ ජනාධිපතිට ඉවර කරන්න. මේ විරසකය ඉවර කරන්න බෑ රුසියාවේ පුටින්ටවත් බෑ. ඒවා ඉතා දීර්ඝ කාල ඉතිහාසගත ප්‍රශ්න. ඒ තත්ත්වය තේරුම් ගන්න බැරි. මොඩෙක් කවුරු හරි ගිහිල්ලා කියනවා නම් මම චීනය ඉන්දියාව යාළු කරනවා කියලා. මට පුදුමයි අය ඒගොල්ලෝ යා ටිකට් එකක් දීලා ඉවරලා ආපහු මේ පැත්තට පැටවෙන්නේ නැත්නම් මොකද කියන්නේ. රාජපක්ෂලට චෝදනා කරා. නාමල් ගෑය කියලා කිව්වා. හැබැයි අවසානයේ අත්තරංගොඩ ගන්නකොට අහුවෙන්නේ මාලිමාවයයි. Oh my god! පක්ෂයට ඇදහුවට 21 වෙනිදා ආවල් එක තියනවා කිව්වට මේ රටේ ජනතාව ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඇස්කල් නාස දිනවනේ පංචේන්ද්‍රිය තියෙනවනේ වැඩ කරනවනේ පේනවනේ වෙනස් කරතත් දේවල් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇත්තට. මේ වෙනස් වෙනකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මුළු දී ගන්න බැරුව ඉන්නේ. 21 වෙනිදා අපිව රකින්න වරල කියලා තමයි කියන්නේ. ඔය රැළිය තියෙන්නේ 21 වෙනිදා. එතකොට සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට ඕකට සහභාගී වෙන්නේ නැහැ. නමුත් අපේ ආශිර්වාදය අපේ ඒ සහයෝගය අපේ අනුමැතිය අනිවාර්යෙන් ඒ රැළිය සඳහා තියෙනවා. වැඩ බැරි නම් කයියෙන් නැති වැඩක් නෑ කියලා. ඔබ විශ්වාස කරනවා නම් මේ මොහොතේ ඔබ විශ්වයේ කොතනක සිටියත් නොවැම්බර් 21 වෙනිදා ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි කියන එක නැවත වතාවක් අපි සිහිපත් කරනවා. ආස්වාසුම ලැබෙනවා කියන එක ගැන සමාජය ලැජ්ජ වෙන්න ඕනේ. ඒක නීත්‍යානුකූලව හිඟා කනවා වගේ වැඩක් කියලායි සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රකාශයක සටහන් කරන්නේ. හඳුන් මොකද්ද හඳුන් ඒ වඳුරු කුණු හර්පය මේ ඔයා ගිල් නැති නිසා වැලේ එල්ලලා තියන්න බෑ කිව්ව ඔයා ඇයි හඳුන් එහෙම කියන්නේ පොය 13කින් ඔයාට වෙච්ච වෙනස හයියෝ අපි ගිහිල්ලා වාහනේ නැවැත්තුවම අපිට තෙල් තේ පොල් රබර් ටික දාන්නේ නෑ හඳුන් අපි ගිහිල්ලා බාබර සාප්පුව ළඟ හිටගත්තට මල්ලි නොමිලේ කොණ්ඩේ කපන්නේ නෑ අපි ගිහිල්ලා ඩිස්පෙන්සරි ළඟ හිටගත්තට දොස්තර මහත්තයා පිනට බෙහෙත් ටික දෙන්නේ නෑ අතට සල්ලි දීලා ඩිස්පෙන්සරියේ බෙහෙත් ටික අරන් යන්න කියන්නේ නෑ අපි පෑලියගොඩ මාළු මාකට් එකේ හිටගත්තා කියලා මාළු කපන මල්ලි මාළු කිලෝ එකක් දෙන්නෙත් නෑ නාරහෙන් පිට පොළට ගියා කියලා අපිට ඒ මල්ලි එළවලු මාල්ලක් දෙන්නෙත් නෑ අපි මල ගෙදරකට මගුල් ගෙදරකට ගියොත් එහෙම 4000 සාක්කුවට දාලා තෙල් ටික ගහලා අපි ඔය වන්නෙත් නෑ හඳුන් එහෙම එකේ ඇයි යන්නේ ඔයා එහෙම කිව්වේ හොඳටම දන්න කෙනෙක් වෙලත් නේ අපිට කොහෙන්ද ජයශාන්ත අයියලා කමිස 7-8ක් දෙන්න ඉරුණම බෙල්ට් එක කඩනම බෙල්ට් එක දෙන්න අත්තරලෝසුව බැඳුනම අත්තරලෝසුව දෙන්න ඒකට කියන්නේ හඳුන්ගේ පින අරගොල්ලන්ගේ පව